අපි හැමෝම කැමතිනේ දවසින් දවස අපේ දියුණුවට යන්න. ඉතින් ඔයාලට මම අද කියලා දෙන්නම් ඔයාලගේ මෙන්න මේ දියුණුව දවසින් දවස වැඩි කරගන්න ඔයාලගේ ළඟම ඉන්න කල්යාණ මිත්‍රයෙක් ගැන. ඔයාලා බලන්නකො මේ කවුද කියලා. ඔයාලා දන්නවාද? අපේ යටිහිත කියන්නේ පුදුමාකාර බලයක් තියෙන තැනක්. ඒ වගේම අපේ සාර්ථකත්වයට වැඩියෙන්ම උදව්වක් ගන්න හැකියාවක් තියෙන්නේ මෙන්න මේ යටිසිතෙන්. අපේ ජීවිතයේ අපි ගන්න තීරණ, හැසිරීම් සහ සාර්ථකත්වයෙන් 90%කටත් වැඩිය පාලනය කරන්නේ මේ අපේ යටිසිත. අපේ උඩුසිත හෙවත් සවිඥානික සිතයි යටිසිතෙනුයි අපි හරිම බුද්ධිමත්ව අපේ වැඩ ටික කරගන්න ඕනේ. මම පුංචි උදාහරණයක් කියන්නම් මේ අපේ ලස්සන හිත් දෙක ගැන. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඔන්න බලන්නකෝ. මේ අපේ උඩු හිත, ඒ කියන්නේ සවිඥානික සිත හරියට නිකම් ගොවියා වගේ. ඔයාලා එහෙම හිතන්නකෝ ගොවියෙක් වගේ කියලා. එතකොට යටි සිත කියන්නේ කුඹුර වගේ. ගොවියා, ඒ කියන්නේ සවිඥානික සිත දවස පුරාම ගන්න ධනාත්මක තීරණ, හොඳ සිතුවිලි මේ නැමැති බීජ කුඹුරට, ඒ කියන්නේ යටි සිතට දානවා. එතකොට කුඹුරෙන් සාර්ථක අස්වැන්නක්, දියුණුවක් ඉබේම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ සවිඥානික සිත නැමැති ගොවියා වපුරන බීජ වර්ධනය කරන සාරවත්ම පොළව තමයි මේ අපේ යටිසිත. ඔයාට දියුණු වෙන්න නම් මේ අපේ යටිසිතට නිවැරදිව අවදි කරගන්න ඕනේ. අපිට අවශ්‍ය විදිහට නැවත ප්‍රතිසංස්කරණය කරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඔයා දන්නවාද? අපේ යටිසිතට ඇත්ත සහ බොරුව වෙන් කරලා හඳුනගන්න බෑ. ඔයාට පුදුම හිතෙනවා නේද? ඉතින් මෙන්න මෙයා ඔයා නිතරම කියන සහ හිතන දේවල් එයා ඇත්ත කියලා බාර ගන්නවා. ඉතින් ඔයාට ඔන්න ලොකු chance එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ යටිසිතෙන් හරි ලස්සනට ඔයාගේ වැඩ ටික කරගෙන ඔයාගේ දියුණුවට ළඟා වෙන්න. ඔයා හැම තිස්සෙම මෙන්න මෙහෙම හිතන්න පටන් ගන්න. මට පුළුවන්, මම දවසින් දවස දියුණු වෙනවා, මට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න දැන් ශක්තිය තියෙනවා කියලා. ඔයා හැම තිස්සෙම මෙන්න මේ විදිහට ධනාත්මකව හිතන්න පටන් ගන්න. ඔයා විශේෂයෙන්ම උදේට නැගිට ගමන් හරි රැට නිදාගන්න යනකොට හරි මේ දේවල් ඔයාගේ හිතටම කියන්න. තවත් එකක්, ඔයාගේ මේ යටිසිත වැඩියෙන්ම අල්ලගන්න try කරන්නේ වචන නම් නෙමෙයි. රූප සහ හැඟීම්. ඔයා ළඟාවීමට බලාපොරොත්තු වෙන ඉලක්ක දැනටමත් ඔයාට ලැබිලා තියෙනවා කියලා ඔයා හිතින් මවා ගන්න. හරියට ඔයා ෆිල්ම් එකක් බලනවා වගේ. ඔයා මෙන්න මෙහෙම කරන්නකෝ. ඔයා S2 පියාගෙන ඔයා දියුණු වෙන්න කැමතිම දේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ව්‍යාපාරයක්, උසස් රැකියාවක්, එහෙම නැත්නම් අධ්‍යාපනයේ ඉහළම තැනකට යන්න, නිවසක් ගන්න, වාහනයක් ගන්න වැනි දේවල් ඔයාට ලැබිලා තියෙන ආකාරය ඔයා චිත්‍රපටයක් බලනවා වගේ මනසින් දකින්න. ඒ මොහොතේ ඔයාට දැනෙන සතුට, ආඩම්බරය ඔයා උපරිමයෙන්ම විඳ ගන්න. තව එකක්, අපිට නිින්ද යන්න ආසන්න මොහොතේ සහ ඔයා උදේ අවදි වුණ ගමන්ම පවතින විනාඩි කිහිපයේදී තමයි මොළයේ තරංග තීටා මට්ටමටපත් වෙන්නේ. මේ වෙලාවට යටිසිතේ දොරවල් සම්පූර්ණයෙන්ම ඇරෙනවා. ඉතින් ඔයා ඔන්න ඔය අවස්ථාවේ, ඒ වෙලාවේ යටිසිතෙන් ඔයාට අවශ්‍ය වැඩ ටික කරගන්න බුද්ධිමත් වෙන්න ඕනේ. ඔයා කරන්න ඕනේ රැට නිදා ගන්න කලින්
ඔයාගේ ওই ජංගම දුරකථනය තියෙන ඍණාත්මක දේවල් මනසට දීම නවත්තලා ඒ වෙනුවට ඔයාගේ අනාගත බලාපොරොත්තු, සුබවාදී සිතුවිලි මෙන්න මේ දේවල් ගැන හිතමින් නින්දට යන එක. ඔයා මේ දේවල් කරලා බලන්නකො ටික දවසක්. අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයේ සුබවාදී වෙනසක් සිදු වෙනවාමයි. ඔයාට ස්තුතියි.